ලෝකයේ ප්‍රබල රටවල් කිහිපයක් යුදගින්නෙන් ඇවිලෙන මොහොතක ලෝකයේ ප්‍රබලම රාජ්‍යයක් වන ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් විශේෂ ඉල්ලීමක් කරනවා. ඒ තමන්ගේ යුද ගුවන් යානා දෙකකට මත්තල ගුවන්තොටුපළට එන්න අවසර දෙන්න කියලා. සාමාන්‍යයෙන් බලවත් රටක් මෙහෙම ඉල්ලීමක් කළාම නැහැ කියන්න ලෝකයේ බොහෝ රටවල් දෙපාරක් හිතනවා. හැබැයි ලංකාවෙන් ලැබුණේ කෙලින්ම නැහැ කියන උත්තරය. ඇයි ලංකාව මේ වගේ තීරණයක් ගත්තේ? මේ තීරණය පිටුපස තියෙන සැබෑ දේශපාලන උපාය මාර්ගය කුමක්ද? අද ඉන්සයිට් විත් ශ්‍රීමාල් YouTube නාලිකාවෙන් අපි කතා කරන්නේ ජාත්‍යන්තරයේම පුදුමයට පත් කළ මේ තීරණය ගැනයි. රැඳිලා ඉන්න දිගටම මේ වීඩියෝ එකත් එක්ක. Insight with Srimal. මැදපෙරදිග කලාපයේ පවතින මෙම උණුසුම්කාරී තත්ත්වයක් එක්ක ඇමරිකානු ගුවන් හමුදාවට තමන්ගේ සැපයුම් ජාලය පවත්වාගෙන යන්න කලාපයේ ආරක්ෂිත තොටුපොළවල් අවශ්‍ය වෙනවා. ඒ අනුව තමයි ඔවුන් C-17 වැනි විශාල ප්‍රවාහන යානා දෙකක් මත්තලට ගොඩ බැස්වීමට අවසර ඉල්ලන්නේ. නමුත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැහැදිලි කළා රජය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව. අපි දිගට මිනිස්ථාවරය තමයි මධ්‍යස්ථභාවය. ඒකටම අපි ස්ථාවරය. අපේ මව්බිමේ ගෞරවය, යුක්තිය පිළිබඳ ප්‍රශ්නයක් සහ ජාත්‍යන්තර පිළිගැනීමක් අපිට අත්පත් කරගත හැකි වන්නේ අපේ මධ්‍යස්ථභාවය ආරක්ෂා කර ගැනීම. ඒ වගේම ඔහු තවත් වැදගත් දෙයක් කිව්වා. ඒ තමයි ඉරානයට අයත් නෞකා 3කටත් ලංකාවට එන්න අවසර දුන්නේ නැහැ කියන එක. මේකෙන් පේන්නේ ලංකාව ඇමරිකාවට විතරක් නෙවෙයි කිසිම පාර්ශවයකට පක්ෂපාතී වෙන්නේ නැහැ කියන එක. ඔබ හිතනවා ඇති ඇයි අපි මේ වගේ රටවලට උදව් නොකරන්නේ කියලා. මෙතන තියෙන්නේ අපේ රටේ ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක්. පළමු කාරණාව තමයි ලංකාව යුද ගැටුම් වලට සම්බන්ධ පාර්ශවයකට සහාය දුන්නොත් අපේ ජාතික ආරක්ෂාවට ලොකු තර්ජනයක්. ලංකාව කියන්නේ ආර්ථික වශයෙන් නැගීගෙන එන රටක්. අපිට ඇමරිකාවත් ඕන, ඉරානයත් ඕන, ඉන්දියාවත් ඕන. ඒ නිසා එක පැත්තක් ගන්නෙ නැතිව නොමැදි විදිහට ඉන්න එක තමයි අපේ රටේ අනාගතයට හොඳම දේ. මේක නිකම්ම එපා කීමක් නෙවෙයි. මේක ලංකාව ලෝකයට පෙන්නපු දැඩි ස්ථාවරත්වයක්. ඒක රටකට, රාජ්‍යයකට ලොකු වටිනාකමක්. මේ වෙද්දි මේ තීරණය ජාත්‍යන්තර මාධ්‍යවලත් දැඩි අවධානයකට ලක් වෙමින් තියෙනවා. මොකද දකුණු ආසියාවේ වැදගත් නාවික සහ ගුවන් මධ්‍යස්ථානයක් විදිහට ශ්‍රී ලංකාව ගන්නා වූ මෙවැනි තීරණ කලාපීය දේශපාලනයට ලොකු බලපෑමක් එල්ල කරන්න පුළුවන්. ඒ වගේම ජනාධිපතිවරයා පෙන්වා දුන්නා මැද පෙරදිග ගැටුම් නිසා ලෝකයේ තෙල් මිල ඉහළ යෑමේ අවධානමක් තියෙන බව. මේ නිසා අපි ඉන්දියාව සහ සිංගප්පූරුව වැනි රටවල් සමග එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා අර්බුදයකදී වුණත් අපේ රටේ ඉන්ධන සැපයුම බාධාවකින් තොරව ඉදිරියට කරගෙන යන්න. ඒ කියන්නේ අපි දේශපාලන වශයෙන් වගේම ආර්ථික වශයෙන්ුත් මේකට සූදානම් වෙලා ඉන්න බව තමයි ස්ථීරවම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ. යුද්ධයක් මැද ශ්‍රී ලංකාව ගත්ත මේ ස්වාධීන සහ අභීත තීරණය ගැන ඔබ මොකද හිතන්නේ? ලංකාව මේ විදිහට කෙලින් තීරණ ගන්න එක අපේ රටේ අනාගතයට හොඳයිද? ඔබේ අදහස පක්ෂපාතී නොවි කමෙන්ට් එකකින් කියන්න. මේ වගේ වීඩියෝ නරඹන්න ඉන්සයිට් විත් ශ්‍රීමාල් අපේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට ජය.